කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර දරුවන්ට 7 වසරේ දරුවන්ට ලැබුණ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය ගැන. ඒ කියන්නේ ඔයාලට දෙවනි වාරයේ හම්බුන ප්‍රශ්න පත්‍රය තමයි මේකෙන් මම කතා කරන්නේ. පුතාලා ගාව දැනටමත් මේ පේපර් එක තියෙනවා නම් මේ පේපර් එක ළඟට ගන්න. එහෙම නැති දරුවෝ, ඒ කියන්නේ මේ පේපර් එක නෙවෙයි වෙන පේපර් එකක් හම්බුන දරුවෙක් ඉන්නවා නම් එයාට පුළුවන් කොලෙකුයි පෑනකුයි අතට අරගන්න. මම කියන විශේෂ කාරණා, සමහර නීති මතක තියාගන්න පුළුවන් ලේසි විදි, ඒ වගේ දෙයක් හම්බුනොත් ඔයාලට පුළුවන් ඒක ලියාගෙන 3 වෙනි වාරයේ ප්‍රශ්න පත්‍රය ලියනකොට ඒව පාවිච්චි කරන්න. හරි. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නයට. පළවෙනි ප්‍රශ්නේ තමයි match the following pictures with the instructions given. Write the correct letter in the box. The first one is done for you. ඔන්න අපිට දීලා තියෙනවා පින්තූර වගයක්. ඊට පස්සේ අපිට පහලෙන් තියෙනවා දේවල් වගයක් කියලා. හයක් තියෙනවා නේද? A B C D කියලා තියෙනවා. දැන් අපි කරන්න ඕනේ මැච් කරන්න ඕනේ. මේ පින්තූරයට ගැලපෙන්නේ මේ A B C D කියන ඒ වගේ කොයි එකද? අපි කියමුකෝ දැන් අපිට මෙතන දීලා තියෙනවා E කියලා. එතකොට උත්තරේ E නේ මෙතනනේ මේකනේ නේද? එතකොට අපි මේ හරි උත්තරේ ඉස්සරහා තියෙන ලෙටර් එක තමයි මේ බොක්ස් එක ඇතුලේ ගිහිල්ලා ලියන්න ඕනේ. හොඳයි. අපි එහෙනම් මේක බලමු මොනවද තියෙන්නේ කියලා. පළවෙනි එක අපි බලමු. පළවෙනි එකේ තියෙනවා ළමයි වගේක් ඉන්නවා, ලයිට් දාලා තියෙනවා, ෆෑන් දාලා තියෙනවා. මේක ලයිබ්‍රරි එකක් වෙන්න ඕනේ. පොතක් කියවනවා. මෙතන මෙයා කුණු දානවා ඉස්සරහට ඇවිල්ලා ක්ලාස් රූම් එකේ. මෙතන කැන්ටීන් එකක් තියෙනවා මේ තියෙන්නේ লীලා කැන්ටීන් කියලා. ඊට පස්සේ මෙයා ඔන්න ළමයෙක් ඉන්නවා. අතට කුණු ගාගෙන ඉන්නව නේද? ඊට පස්සේ මෙතන මේ බලන්න වතුර ටැප් එකක් ඇරලා අපිට යනවා වතුර. පළවෙනියට ඒක තියෙනවා අපිට use the bin කියලා. එහෙනම් ඉතින් කුණු අපි කුණු දාන එක පාවිච්චි කරන එකනේ. එහෙනම් මෙන්න මෙයා කුණු දානවනේ. එහෙනම් පාවිච්චි කරන්න කියලා තියෙන්නේ ඩස්බින් එක. එතකොට උත්තරේ A නේ. එතකොට අපි මෙන්න මේ බොක්ස් එකේ ගිහලා A කියලා ලියනවා. ඈ ඊට පස්සේ B එකට යනවා. Silent please. කෑ ගහන්න එපා නිශ්ශබ්ද වෙන්නලු නේද? නිශ්ශබ්ද වෙන්නේ කොහෙද? ලයිබ්‍රරි එකකනේ. මෙන්න මෙයා කියවනවා. එයාට පේනවද මේ පිටිපස්සේ බුක් ෂෙල්ෆ්ස් තියෙනවා? එහෙනම් මේක ලයිබ්‍රරි එකක් වෙන්න ඕනේ. එහෙනම් අපි කෑ ගහන්න හොඳ නැත්තේ මෙන්න මේ B කියන පින්තූරෙදී. එහෙනම් ආන්සර් එක B. අපි යමු ඊළඟට. Stay clean. අපිට කියනවා පිරිසිදුව ඉන්නලු. පිරිසිදුව ඉන්න කියන එක නම් මෙයාට තමයි ගැලපෙන්නේ නේද? එහෙනම් අපි මෙතන C කියලා ලියනවා. D. Please wait for your turn. අපිට කියනවා කරුණාකරලා ඔයාගේ අවස්ථාව එනකන් ඉන්න කියලා. අපිට අපේ අවස්ථාව එනකන් ඉන්න කියලා කියන්නේ කොතනද? කැන්ටින් එක නේද? ඔයාලා දැකලා තියෙනවද? ඉන්ටර්වල් එකේදී කැන්ටින් එකට ගියපුවාම කට්ටිය පොර කනවා නේද? ඉතින් අපිට කියනවා අපේ අවස්ථාව එනකන් ඉන්න කියලා. එහෙනම් ඒකට අපිට ගැලපෙන්නේ ආන්සර් D. conserve electricity. ඒ කියන්නේ අපිට ආරක්ෂා කරගන්න කියනවා. ප්‍රොටෙක්ට් කරගන්න කියලා කියන්නේ. අපිට කියනවා විදුලිය ආරක්ෂා කරගන්නලු. එහෙනම් මෙන්න මේක නේද ගැලපෙන්නේ? ලයිට් දාලා තියෙනවා. මෙන්න ෆෑන් එකත් ඔන්. මේ කට්ටිය එළියට යනවා. එහෙනම් මේ කට්ටිය එළියට යනකොට මේ ලයිට් ඔක්කොම ෆෑන් ඕෆ් කරලා යන්න ඕනේ නේද? එහෙනම් ආන්සර් E. ඒක අපිට දීලා තියෙනවා පේපර් එකේ. waste no water. වතුර අපතේ යවන්න එපාලු විනාශ කරන්න එපාලු නේද? එහෙනම් ඒක ආන්සර් F. මේකෙදි මේ දෙවෙනි එකේදී තියෙන අපිට අකුරු එහෙම කරලා තියෙනවා. හරි වචනේ තෝරන්න තමයි තියෙන්නේ. එතකොට පුතාලගේ වචනේ වැරදි නම් මේ දීලා තියෙන ඒ වගේම පුතාලට පුළුවන් මේ හරි ටික හරියට අන්ඩර්ලයින් කරලා ඒ වචන ටික පාඩම් කරගන්න. දැන් පුතේ මේ හැම වචනයක්ම මේ දීලා තියෙන හැම වචනයක්ම ඔයාලා ඉස්කෝලේදී ඉගෙන ගන්න වචන. ඔයාලගේ ටීචර් ඉස්කෝලේදී උගන්වනකොට නැත්නම් ඔයා ටියුෂන් ක්ලාස් එකකට යනවා නම් ඒ ටීචර් උගන්වනකොට දන්නේ නැති වචන ඔක්කොම ලියාගෙන පාඩම් කරගන්න. එහෙම තමයි අපි භාෂාවක් ඉගෙන ගන්න ඕනේ. වචනයක් ඉගෙනගෙන ඊට පස්සේ ඒක භාවිත කරන විදියත් හිමින් ඉගෙන ගන්න. එතකොට තමයි මේ පේපර්ස් ලියන්න අපිට කතා කරන්න පහසු වෙන්නේ.
ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේදී අපිට තියෙනවා fill in the blanks with the words given below කියලා. ඔන්න අපිට වචන වගයක් දීලා තියෙනවා පහලින්. අපිට හරි උත්තරේ හොයලා මේ ස්පේස් වලට දාන්න තමයි තියෙන්නේ. අපිට වචන දීලා තියෙනවා පහක්. අපි බලමු මේ වචන මොනවාද කියලා. bunch කියලා තියෙනවා, box කියලා තියෙනවා, bottle, peas and glass. ඔන්න ඕවා තමයි දීලා තියෙන වචන. ඔයාලට මේවා දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ මේ මොන වචනද? මේවට අපි කියනවා collective nouns කියලා. නේද? collective nouns භාවිත කරන්නේ අපි මොනවත් එක්කද? නාමපදත් එක්ක තමයි. හැබැයි මොන නාමපදත් එක්කද අපි ඒව පාවිච්චි කරන්නේ? අපි ඒව පාවිච්චි කරන්නේ ගණන් කරන්න බැරි නාමපදත් එක්ක. දැන් අපි මෙතන water කියලා තියෙනවනේ වතුර. එකයි වතුර, වතුර දෙකයි එහෙම කියන්න බෑනේ නේද? අපි මොනවා හරි එක්ක කෝප්ප දෙකක් හරි ලීටර්ස් දෙකක් හරි මොනවා හරි එක්ක බාදි දෙකක් හරි බේසන් දෙකක් හරි එහෙම කියන්න ඕනේ නේද? ඉතින් ඒ වගේ ගණන් කරන්න බැරි නාමපද තමයි අපි මේ collective nouns දාලා පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේ වචන ගොඩක් තියෙනවා ඔයාලට ඉගෙන ගන්න. හැබැයි ඒවා හරි ලේසි. අපි බැලුවොත් දැන් මේ collective nouns පාවිච්චි කරද්දී ඉස්සරවම එන්න ඕනේ අපි කියමුකෝ දැන් මෙතන තියෙනවා ඕන ග්ලාස් එකක්. එතකොට ග්ලාස් එකේ අපි කියමුකෝ වතුර තියෙනවා කියලා. එහෙම වුණොත් අපි කියන්න ඕනේ a glass of water කියලා. මුලින් එන්න ඕනේ ඒ භාජනයේ නම. එතකොට අපි ගත්තොත් දැන් මෙතන තියෙනවා බෝතලයක් නේද? අපි බෝතලයකට ඉංග්‍රීසි වලින් කියනවා බොටල් කියලානේ. එතකොට මේ බෝතලේ කිරි තියෙනවා නම් අපි කියන්නේ මිල්ක් කියන එක ඉස්සරහට දාන්නේ නැහැ. අපි කියන්නේ එක බෝතලයක් තිබුණොත් a bottle of milk. එතකොට ඔයා of කියලා තමයි ඒ නාමපදේ දාන්නේ. ඉස්සෙල්ලා දාන්නේ ඔයාගේ ඒ දාලා තියෙන ඒ භාජනයේ නම තමයි අපි මුලින් කියන්න ඕනේ. නැත්තම් අපි මේ වගේ පොකුරක් තිබුණොත් අපි පොකුරක් කියලා තමයි මුලින් කියන්න ඕනේ. මිදි කියන්න කලින්. මෙතන සෙට් එකක් තියෙනවනේ නේද? එතකොට පැන්සල් කියන්න කලින් ඔයා කියන්න ඕනේ සෙට් එකක් of what. එහෙම තමයි කියන්නේ. හරිද? එතකොට අපි බලමු මුලින් මොනවද තියෙන්නේ කියලා. මෙතන ග්ලාස් එකක්. එහෙනම් අපි දානවා a glass of water. එතකොට අපි කියමුකෝ කප් එකක තියෙනවා කියලා. එහෙනම් කප් එකක්. මග් එකක් නම් මග් එකක්. ජග් එකක් නම් ජග්. එහෙම තමයි එන්නේ. හරි? ඊට පස්සේ bunch. ඔන්න මේ තියෙන්නේ bunch එකක්නේ. නේද? bunch of grapes කියලා තියෙනවා. A bunch of grapes. ඊට පස්සේ තියෙන්නේ bottle එකක්. එහෙනම් අපි a bottle of coconut milk. sorry coconut oil. ඊට පස්සේ ඊළඟට තියෙනවා මෙතන සෙට් එකක් තියෙනවා. බලමු. ඕකේ බොක්ස් එකක් කියලා තියෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් a box of pencils. හරි? a box of pencils. ඊට පස්සේ කෑල්ලක් තියෙනවා චීස් කෑල්ලක් තියෙනවා. අපි කෑල්ලකට කියනවා a piece of cheese කියලා. හරි? මේ ටික තමයි ගොඩාක් දුරට ඔය කට්ටියට එන්නේ. ඒ නිසා මේවා ලියලා පාඩම් කරගන්න. අච්චු පොතේ ඔයාලගේ තියෙනවා මීට අමතරව collective nouns. ඉතින් ඒවත් ඔයාලට පාඩම් වල හම්බෙන විදිහට ඉගෙන ගන්න. හොඳම දේ තමයි ඔයා එදිනෙදා ඉගෙන ගන්නකොට ඉස්කෝලේ අපි කියමුකෝ එක දවසකට එක වචනයක් ඉගෙන ගන්න. හැමදාම ඉංග්‍රීසි පීරියඩ් එකක් තියෙනවනේ නේද? ඉස්කෝලේදී. ඉතින් එතකොට ඒ එක දවසට එක වචනයක් අලුත් වචනයක් ඉගෙන ගන්න. එතකොට ඔයාලට දන්නේම නැතුව වචන ගොඩක් මාසේ අන්තිම වෙනකොට ඉගෙනගෙන තියෙයි. අවුරුද්දක් අවසන් වෙනකොට ඒ කියන්නේ ඔයාලා 7 වසරේ නම් ඉන්නේ 8 වසරට යනකොට ඔයාලට ලොකු වර්ඩ් කවුන්ට් එකක් තියෙයි. එතකොට ඒක ගොඩක් හොඳයි ඔයා ඉස්සරහ ග්‍රේඩ්ස් වලට යනකොට. ඉතින් ඒක මතක තියාගෙන අද ඉඳන් කරන් ඊයේ කරේ නැත්නම් අද ඉඳන් පටන් ගන්න. ඕකේ අපි යමු ඊළඟ ප්‍රශ්නයට. match the synonyms. draw lines. අපිට තියෙනවා synonyms හොයන්න. synonyms කියලා කියන්නේ සමාන පදවලට. බලමු අපි සමාන පද මොනවද තියෙන්නේ කියලා පේපර් එකේ පොඩ්ඩක් වරද්දලා දීලා තියෙනවා. ඒ නිසා මෙතන මේ පුතා හරි එක ලියලා තියෙනවා. මම දැක්කා මගේ ක්ලාස් එකේ තව දුවෙක් ඉන්නවා. ඒ දුවගේ මේවා කියලා දීලා තිබුණේ නැහැ. මේ හරියට කරලා තිබුණේ නැහැ. මම හිතන්නේ ඒ නිසාම වෙන්නේ නැති, දන්නේ නැති නිසා වෙන්නේ නැති. එයා මේක ඔක්කොම මුකුත්ම කරලා තිබුණේ නැහැ. ඉතින් එයාට 82යි ඒ හින්දා තියෙන්නේ ලකුණු. ඉතින් එයා මේක එකක්වත් කරලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඒ වගේ ඒවා තිබුණොත් ඉස්කෝලේදී මේ වගේ එකක් තිබුණොත් ඉතින් ටීචර්ගෙන් අහන්න මේකේ මොකක් හරි
වැරැද්දක් තියනවාද කියලා. එතකොට කියලා දෙයි. නැත්නම් ඔයා දන්න ටික එයා කරන්න. නැත්නම් අපරාධේ ලකුණු ටික. හොඳයි. අපි යමු පළවෙනි එකට. thick. ඒකට thick කියන එකට මෙතන hard කියලා මේ පැත්තෙන් දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් ආපහු stocky කියලා ආපහු ලියලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම සිනොනිම් සමාන පද ඝනකමයි කියන එක. ඊට පස්සේ ඔයාලට ඊළඟට තියෙනවා dark. dark කියලා කියන්නේ අඳුරුයි කියන එක. ඉතින් මෙතන gloomy කියලා දීලා තියෙනවා ඒ කට්ටියට. ඊට පස්සේ pretty. pretty කියන එක beautiful නේද? soft, smooth, wet, damp. මෙතන මේ DAME කියලා තියෙන්නේ E එක වෙනුවට එන්න ඕනේ P අකුර. හරිද? ඒකේ තේරුමත් තෙත සහිතයි කියන අර්ථය. හරි ඒව ඔක්කොම සිනොනිම්ස්. ඉතින් ඔය කට්ටිය මේවා ලියාගෙන නැත්තම් වීඩියෝ එක පෝස් කරලා ලියා ගන්න ඊට පස්සේ පාඩම් කරගන්න. ඊට පස්සේ අපිට තියෙනවා විරුද්ධාර්ථ පද ලියන්න. දැන් අපි ඉස්සරෝම ලිව්වේ සමාන පද හෙව්වනේ. දැන් අපි යනවා විරුද්ධාර්ථ පද හොයන්න. මේව ඔක්කොම ඔයාලගේ පොතේ තියෙන දේවල්. සමහර ඒවා වෙනස්. නමුත් ඔයාලට අච්චු පොතේ පාඩම් වලදී මේ වචන හැම එකක්ම වගේ ඔය කට්ටියට හම්බෙනවා. හරිද? අලුත් වචනේ දැන් හම්බෙනවා නම් දැන්ම පාඩම් කරගෙන යමු. අපි බලමු විරුද්ධාර්ථ පද මොනවාද තියෙන්නේ කියලා. poor කියලා තියෙනවා. හරි. poor කියලා කියන්නේ මොකටද? දුප්පත් කියන එකනේ නේද? දුප්පත් කියන අර්ථය. එතකොට ඒකේ විරුද්ධාර්ථ පදය මොකද්ද? පොහොසත්. එහෙනම් අපි කියනවා rich. නේ? kind. kind නම් හරිම කරුණාවන්තයි කියන එක නේද? කරුණාවන්තකමේ විරුද්ධාර්ථ පදය මොකක්ද? rude කියලා කියන්න පුළුවන්. හරි කරුණාවන්ත නොවන කෙනෙක්ට අපිට rude කියන්න පුළුවන්. ඊට පස්සේ start ආරම්භය නම් අවසානය නේද? finish. ඊට පස්සේ අපිට තියෙනවා broad කියලා. මේ broad කියලා කියන එක ඔය කට්ටියට 10 වසරේ පළවෙනි පාඩමෙත් හම්බෙනවා. මේ broad කියන වචනය. ඒ කියන්නේ ටිකක් පළල් කියන අර්ථය. හරි? එතකොට ඒකේ අපි කියමුකෝ විරුද්ධාර්ථ පදේ මෙතන දීලා තියෙන්නේ narrow කියලා. ඒ කියන්නේ පටුයි කියන අර්ථයට. ඊට පස්සේ weak. weak කියලා කියන්නේ මොකටද? weak කියන මේ weak එකයි දැන් මෙතන weak කියන එකේ WEAKනේ. එතකොට අපිට තව weak එකක් තියෙනවා මොකද? අපේ සතිය තියෙනවා නේද? ඒකට එන්නේ මොකද්ද? WEEK. ඩබල් E තමයි එන්නේ. හැබැයි මෙතන තියෙන්නේ ඔන්න සතිය කියලා නෙවෙයි. මෙතන තියෙන්නේ දුර්වලයි කියලා. ඉතින් ඒකේ විරුද්ධාර්ථ පදය මොකද්ද? strong ශක්තිමත්. හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. 5 වෙනි ප්‍රශ්නයට test 5. ඒකේ තියෙන්නේ read the note and answer the questions කියලා. අපිට මේ note එකක් දීලා තියෙනවා. අපි දන්නවා notice දන්නව නේද? අපි කාට හරි යවන කෙටි මොන හරි දෙයක් දැනුවත් කිරීමකට අපි මම යවනවා මගේ යාළුවෙක්ට නැත්නම් මං යවනවා මගේ අම්මට. හරිද? ඒවට අපි note කියලා කියනවා. notice කියලා කියන්නේ අර දැන්වීම වලට. ඒ කියන්නේ එක වෙලාවක ගොඩාක් අයව දැනුවත් කරන්න තමයි අපි notice එකක් ලියන්නේ. හරි? note එකක් ලියන්නේ මමයි තව කෙනෙකුයි. ඒක අපි අර ওই ෆෝන් එකේ මැසේජ් යවන්නේ අන්න ඒ වගේ. හරි? මේ වගේ එකක් දුන්නාම පුතාලා කරන්න ඕනේ. දැන් ඒ කියන්නේ මෙහෙම පැරග්‍රාෆ් එකක් හරි මොකක් හරි දීලා මෙහෙම ප්‍රශ්න අහලා තිබුණොත් මුලින් කරන්න ඕන ඔය කට්ටිය මේ ප්‍රශ්න කියවන එක. ඊට පස්සේ තමයි ඔයාලා ගිහිල්ලා පැරග්‍රාෆ් එක කියවන්න ඕනේ. හරිද? හරි අපි යමු. who called කියලා තියෙනවා. එහෙනම් කවුද කියන එක. කවුද කතා කරේ නේ? when did he call? කවද්ද කතා කරේ? නැත්නම් කීයටද කතා කරේ? What did the caller want Mr. Herath to do? What did the caller want? කෝල් කරපු කෙනාට ඕනේ මිස්ටර් හේරත් මොනවා කරන්නද? නේ? Where does Mr. Pereira work? කොහෙද මිස්ටර් පෙරේරා වැඩ කරන්නේ? කොහෙද? Who wrote the note? කවුද මේ නෝට් එක ලිව්වේ කියන එක තමයි ලියන්න ඕනේ. හරි. මේ වචන ඔයා හොඳට මතක තියාගන්න ඕනේ. මෙන්න මේවා දන්නේ නැත්නම් මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න බෑ. who කියලා කිව්වොත් උත්තරේට එන්න ඕනේ කවුද? කවුරු හරි පුද්ගලයෙක් තමයි එන්න ඕනේ. when කියලා ඇහුවොත් ඔයාලට පිළිතුරට එන්න ඕනේ වෙලාවක් හරි දවසක් අවුරුද්දක් එන්න ඒ වගේ. හරි? what කියලා ඇහුවොත් යම්කිසි දෙයක්. හරි?
where කියලා කිව්වොත් එහෙම ස්ථානයක්. හොඳේ. අප who කියලා තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයෙක් තමයි උත්තරේට එන්න ඕනේ. හරි දැන් අපි යමු මේක කියවන්න. මිස්ටර් හේරත්. ඔන්න මිස්ටර් හේරත් තමයි මේක ලියන්නේ. අපිට පළවෙනි තිබුණේ who called කියලානේ. දැන් බලමු. Mr. Pereira from Serendip Enterprises called at 9 a.m. දැන් කවුද කෝල් කරලා තියෙන්නේ? මිස්ටර් පෙරේරා. එහෙනම් මෙතෙන් එන්නේ මිස්ටර් පෙරේරා. එතකොට ඔයා හොඳට කල්පනාකාරී වෙන්න ඕනේ පුතේ. නමක් ලියනකොට දැන් M එක කොහොමද කැපිටල් වෙන්න ඕනේ? මිස්ටර් මිසෙස් ඕවා ලියනකොට පළවෙනි අකුර කැපිටල් ලියන්න. මේ නම පළවෙනි අකුර කැපිටල් ලියන්න ඕනේ. පෙරේරා කියන එක කැපිටල්. අපි කියමුකෝ නම් දෙකක් තිබුණා කියලා. එහෙම වුණොත් එහෙම ඒ අකුරත් කැපිටල් වෙන්න ඕනේ. මේ පුතා මෙතන මේ ආයතනයේ නමත් ලියලා තියෙනවා කම්පැනි එකේ නම. ඉතින් ඒකත් එයා මේක කැපිටල් ලියලා තියෙනවා. එහෙම තමයි ලියන්න ඕනේ. හරි? ඔන්න පළවෙනි එකට අපිට උත්තරේ හම්බුණා. අපි යමු when did he call? එයා කීයටද කතා කරේ at 9 am. දැන් මෙතන at කියන එක දාලා 9 am කියලා තියෙනවා. ඒක ඉතාමත් හොඳයි. මෙහෙම ලියනවා නම් ගොඩක් හොඳයි. අපිට අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. මේ තියෙන්නේ මේ ප්‍රශ්නෙම තියෙනවා. මේ දීලා තියෙන එකේම තියෙනවා. ඒක බලාගෙන ලියන්න තියෙනවා. What did the caller want Mr. Hera to do? හරි. ඒක අපිට මෙතෙන් එනකන් උත්තරේ හම්බුන්නේ නැහැ. එහෙනම් අපි ඊළඟ කියවමු. Phone him back before 2 p.m. මොනවද එහෙනම් ඕනේ? Phone him back before 2 p.m. ඒක තමයි ඕනේ. හරි. ඔන්න ඒකලත් උත්තරේ හම්බුණා. Where does Mr. Pereira work? මිස්ටර් පෙරේරා කොහෙද වැඩ කරන්නේ? මිස්ටර් පෙරේරා වැඩ කරන්නේ මෙන්න තියෙනවා ආයතනය. ඉතින් මේකේ S එක කැපිටල් ලියන්න, E එකත් කැපිටල් ලියන්න. මේක බලාගෙනම ලියන්න. හරි? Who wrote the note? කවුද මේ නෝට් එක ලිව්වේ? අපි දන්නවා මෙහෙම ලියනකොට අපේ නම ලියන්නේ අන්තිමේට. එහෙනම් මේ තියෙන්නේ නම. මේ කවුද? මේ තමයි අපි කාටද මේ පණිවිඩය යවන්නේ? එයාගේ නම තමයි මෙතෙන්ට එන්නේ. අපේ නම එන්නේ මෙතන පහළට. හරි? එතකොට who wrote කියලා හෙව්වොත් කවුද ලිව්වේ? කවුද ලිව්වේ මේක? මේ තියෙන්නේ කැලු. K එක කැපිටල්. දැන් මෙතන නීති ටිකක් ඉගෙන ගත්තා නේද? නම් ලියනකොට ඒවා මුල් අකුරු කැපිටල්. නම් පහක් තිබ්බත් මුල් අකුරු පහම කැපිටල් වෙන්න ඕනේ. හරි? වෙලාවක් නම් at. AM ද PM ද ඒවා ලියන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වචන ටික ඉගෙන ගත්තා. who, when, what, where. නේ? හරි. අපි යමු ඊළඟට. මම දන්නවා මේ ඔය කට්ටිය පුතේ 6 වසරේදීත් ඉගෙනගෙන තියෙනවා. චුට්ටක් අමතකයි නා. ඒවට ආපහු ගිහලා 6 වසරේ පොත තියෙනවා නම් චුට්ටක් බලන්න. හොඳයි. ඊළඟ එක. අපිට තියෙනවා ටෙස්ට් 6 එකේදී rearrange කරන්න තියෙන්නේ words ටිකක් දීලා තියෙනවා. අපි meaningful sentences හදන්න ඕනේ. අර්ථාන්විත වාක්‍ය හදන්න ඕනේ. healthy, you, fresh, keep, food. ඔන්න මෙතන චුට්ටක් මෙයා වරද්දගෙන තියෙනවා. මේකෙන් තමයි යාට ලකුණු අඩු වෙලා තියෙන්නේ. මේ දෙක තමයි වරද්දලා තියෙන්නේ. හරි. දැන් ඔන්න මුලට එන්න ඕනේ මොනවද? ඉස්සෙල්ලා හොඳට කියවන්න. පොඩ්ඩක් කියවපුවාම ඔය කටට අවබෝධයක් එනවා මේ මොකක් ගැනද කියන්නේ කියලා. healthy. healthy කියලා කියන්නේ මොකටද? සෞඛ්‍ය සම්පන්නයි කියන එක නේද? you ඔබ නැත්තම් ඔයාලා කියන්නත් අපි පාවිච්චි කරනවා. fresh එකක් දාන්නවා. නැවුම්. keep තියනවා food. කෑම ජාතිනේ. එහෙනම් මොකක් වෙන්න පුළුවන්ද එන්න ඕනේ. ඒ කියන්නේ මේකේ ඉන්න ඕනේ නැවුම් ආහාර අපිව හොඳින් තියනවා කියන එක නේද? එතකොට මුලට එන්න ඕනේ මොකද්ද? නැවුම් ආහාර නම් fresh food තියනවා. අපි දන්නවා ඊළඟට එන්න ඕනේ ක්‍රියාපදේ. එතකොට මෙතෙන් එන්න ඕනේ keepම තමයි. මෙතන වරද්දලා තියෙන්නේ මේ fresh කියන එක වෙනකොට healthy කියලා දාලා. healthy food keep us fresh. එහෙම නෑනේ අපිව fresh එකේ තියන්නේ නෑනේ නේද? fresh food තමයි අපිව healthy තියන්නේ. So the answer is මෙතන දාමු අපි fresh කියලා. fresh food keep you healthy. Okay? ඔන්න ලියා ගන්න. එතකොට පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ F එක කැපිටල් වෙන්න ඕනේ මේ මුලට එනකොට. ඊට පස්සේ තියෙනවා must, your, clean, keep, you and classroom tidy. අපේ classroom එක
පිරිසිදු සහ පිළිවෙලකට තියාගත යුතුයි කියලා කියනවා. must කියලා තියෙනවා මේ. යුතුයි නේද? එහෙනම් අනිවාර්යෙන් පුතේ must කියන එක එන්න ඕනේ දෙවෙනියට. මුලින් එන්නේ කවුද? කාටද මේක කියන්නේ? කියන එක. මෙතන නම් කියන්නේ you කියන එකනේ. එහෙනම් you. your කියලා කියන්න බෑ. ඔයාගේනේ. ඔයාලගේ. එහෙම කියන්නේ නැහැනේ. ඔයාලගේ යුතුයි කියලා කියන්නේ නැහැනේ. අපි කියන්නේ ඔයාලා යුතුයි මොනවාද යුත්තේ? පළවෙනියට අපි දානවා කවුද කියන එක you ඊට පස්සේ අපි must should ඒ මොන හරි තිබුණොත් ඒ වචන වලින් දෙවෙනියට දානවා මෙන්න මෙතන ක්‍රියාපදයේ දැන් මෙන්න ඒ වගේ ඊට පස්සේ අපි දානවා ඉතුරු ටික ඊට පස්සේ තමයි එන්නේ you must keep classroom මොන classroomද කාගේ classroom එකද your classroom ඔයාලගේ classroom එක කොහොමද තියන්නේ clean වගේම tidy ඕකේ එහෙම තමයි ලියන්න ඕනේ. මට මේක ලියන්න බෑ පුතේ ස්ක්‍රීන් එකේ. ඔයාලා මම කියනකොට ලියා ගන්න. මොන හරි ප්‍රශ්න තිබුණොත් කියන්න. මම එහෙම වුණොත් එහෙම වාක්‍ය හදන විදිහ, වාක්‍ය ගොඩනගන්නේ කොහොමද මොනවාද පළවෙනියට, දෙවෙනියට, තුන්වෙනියට, හතරවෙනියට එන්න ඕනේ. ඒ වගේ දේවල් මම කතා කරන්නම්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න මගේ WhatsApp එකට. හරි? ඊළඟට go I next hope climbing to rock week. ඒකත් චුට්ටක් වරද්දලා තියෙනවා. මේකේ පුතේ මුලට එන්න ඕනේ I. හරි. I එක ඔන්න දාලා තියෙනවා. hope to ඒකත් හරි. go climbing rock කියන්නේ නැහැ. මොකද්ද? මේ දෙක මාරු වෙන්න ඕනේ. go rock climbing next week. ඒ දෙක මාරු වෙන්න ඕනේ. we party enjoyed must the very. We enjoyed the party very much. එතකොට මුලට ඇවිල්ලා තියෙනවා we ඊට පස්සේ ක්‍රියාපද එන්න ඕනේ enjoyed කියන එක ඇවිල්ලා තියෙනවා ක්‍රියාපද පුතේ මේ ed තිබුණොත් ඒවා අතීත කාල. හරිද? We enjoyed the party very much කියලා කිව්වොත් මේ party එක තිබිලා තියෙන්නේ අතීත කාලේ. හොඳයි? ඊට පස්සේ turn book please quickly my. Please turn my book quickly. මේ quickly ly එන ඒවා දන්නව නේද පුතේ හැම එකකටම ly එන්නේ නැහැ නමුත් බොහෝ ක්‍රියා විශේෂණ වලට එන්නේ ly. එතකොට මේ ly යෙදෙන මේ quickly කියන එකෙන් වැඩිදුරටත් විස්තර කරනවා මේ කරපු ක්‍රියාව ගැන. පෙරල ගන්න කියලා කියනවා ඉක්මනින්ම. හරි? ඒවට අපි කියනවා adverb කියලා. ටෙස්ට් 7 එකේ ඔයාලට තියෙනවා පොයම් එකක්. ඉතින් ඔයාලට ආය වසරේදීත් මේ වගේව ඇවිල්ලා තියෙනවා. ලබන අවුරුද්දේත් මේ වගේව එනවා. හරිද? ඒ කියන්නේ අපිට කියවලා ලියන්න අනිවාර්යයෙන්ම එනවා. ඉතින් ඒ නිසා පුතේ මේ වගේ එකක් දුන්නාම කලබල වෙන්න එපා. මේ පොයම්ස් වලදී අපිට මේ හැම වාක්‍යයක්ම ට්‍රාන්ස්ලේට් කරගන්න බෑ සිංහල වලට. ඒ කියන්නේ පොයම්ස් වල සිංහල වලත් එහෙම දැකලා තියෙනවා නේද? කවි එහෙම දැකලා තියෙනවාද ඒවා? ඒ විදිහම තමයි ඉංග්‍රීසි වල. හරිද? සමහර තැන්වලදී අර්ථය මේ දීලා තියෙන එක නොවෙන්නත් පුළුවන්. කියන්නේ අපි එකපාරට දකින්න දේ වෙන්නේත් නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ පොයම්ස් දුන්නහම කලබල වෙන්න එපා. හැම එකකම තේරුම හොයාගෙන යන්න එපා. මුලින් කරන්න ඕනේ ඔය කට්ටිය මේ ප්‍රශ්න ටික අර විදිහටම කියව ගන්න. ඊට පස්සේ පොඩි අදහසක් ගන්න මේ ප්‍රශ්න වලින් මොනවද අහන්නේ කියලා. පළවෙනි එක What is the title of the poem? ටයිටල් එක කියලා කියන්නේ පුතේ මෙතන මාතෘකාවනේ මොකක්ද පොයම් එකේ මාතෘකාව අපි දන්නවා ඒක තියෙන උඩම මොකක්ද මාතෘකාව what is pink නේද මෙතන ප්‍රශ්නාර්ථයකුත් දාන්න ඉතින් මෙතනක් තියෙනවනේ හරි ඔන්න ඒකට අපිට කියවන්නේ නැතුවම පළවෙනි එකට උත්තරේ හම්බුණා how many colors are mentioned in the poem දැන් නම් ඔන්න චුට්ටක් අපිට මේක කියවන්න වෙනවා නේද? පොඩ්ඩක් අපිට කියවගෙන යන්න වෙනවා පාට කීයක් තියෙනවද කියලා පුතේ මාක් කරගන්න මේ වගේ කියවගෙන යද්දී. what is pink ඔන්න pink කියලා මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතනත් pink නේ. ඒක අපිට එපා. ඊට පස්සේ red කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන blue කියලා තියෙනවා. blue, white, පහළට යමු yellow, green තව තියනවාද? violet කියලා තියෙනවා. orange එකක් තියෙනවා. ඔන්න ඉතින් ওই ටික මාක් කරගන්න. එතකොට අපිට ඔක්කොම colors තියෙනවා 8ක්. හොඳයි. ඊට ඊළඟ ප්‍රශ්නේ Where are the flowers? flowers කොහෙද තියෙන්නේ කියලා අහනවා අපෙන්.
දැන් නම් චුට්ටක් කියවන්න වෙනවා. ෆ්ලවර්ස් කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න එපයි. පාට ටික නම් අපිට මෙහෙම උඩින් බලලා හරි හරි අපිට පාට ටික අපි දන්නවනේ. ඉතින් ඒ නිසා පාට ටික හොයාගත්තත් අපිට තැන හොයාගන්න ටිකක් කියවන්න වෙනවා. What is pink? A rose is pink. By the fountain's brink. What is red? A poppy is red. In its pearly bed. What is blue? The sky is blue. Where the clouds float through. What is white? A swan is white, sailing in the light. What is yellow? Pears are yellow, rich and ripe and mellow. What is green? The grass is green, with small flowers between. What is violet? Clouds are violet in the summer twilight. What is orange? Why an orange? Just an orange. මේක කියවද්දි ඔයාලට හිතුනේ මොකක්ද? අහස ගැන තියෙනවා, clouds ගැන තියෙනවා. මෙතන මේ ඉර පායලා මේ බැහැලා යන වෙලාවට ඒ තියෙන එළිය ගැන තියෙනවා. ඉතින් ඔයාලා හිතන්නේ මෙතන පාටක් තියෙනවා ඔක්කොම. පාට අටකුත් තියෙනවා. පාට අටක් ගැනත් කියනවා. මොනවා වෙන්නේ නැද්ද මේ? මේ flowers ඔක්කොම තියෙන්නේ කොහේ කියලාද ඔය කට්ටිය හිතන්නේ? මේ කතා කරන්නේ පුතේ රේන්බෝ එකක් ගැන. එතකොට අපිට එකපාරට ආන්සර් එක මෙතන දීලා නැහැ. ඒක ඉතින් අපිට කියවලා හිතලා තමයි මේ ලියන්න තියෙන්නේ මෙතන. ඉතින් එතකොට තුන්වෙනි එකට ආන්සර් එක එන්න ඕනේ in the rainbow කියලා. රේන්බෝ එකක තමයි මේ පාර ටික ඔක්කොම මේ flowers ඔක්කොම තියෙන්නේ. හරි? ඕකේ ඊළඟ එක. Who is the poet? මේක කවුද ලිව්වේ කියපු කෙනාගේ නම තියෙන්නේ මෙන්න මෙතන. ඉතින් එහෙනම් අපි එතන බලලා නම ලියන්න ඕනේ. නම ලියනකොට මතක තියාගන්න ඕන කාරණාව තමයි මේ දැන් නම් දෙකක් තියෙනවානේ. ඒ නම් දෙකම අපි ලියන්න ඕනේ කැපිටල් වලින්. එතකොට මොකක්ද නම? ට්‍රිස්ටිනා රොසෙට්ටි කියලා තමයි තියෙන්නේ. එතකොට ට්‍රිස්ටිනාගේ C එකයි රොසෙට්ටි කියන එකේ R එකයි අපි කැපිටල් තමයි ලියන්න ඕනේ. එහෙම ලිව්වේ නැත්නම් ඉතින් ටීචර් වැරදි දාන්නේ නැති වෙයි. නමුත් පුතේ ඔයා O level A level වලට ලියනකොට ඒවට ලකුණු කැපෙනවා. ඒ නිසා චූටි කාලේ ඉඳන් මේ වගේ පොඩි පොඩි දේවල් ඉගෙනගෙන යන්න. එතකොට ඉස්සරහදී ඉදිරි ග්‍රේඩ්ස් වලදී ලේසි. ඕකේ? හරි. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නේ තමයි write suitable adjectives given in the poem from these nouns. හරි. දැන් අපිට තියෙන adjectives හොයන්න. අපි දන්නවා adjectives කියලා කියන්නේ නාම පදයක් ගැන වැඩි විස්තරයක් දෙන වචන වලට. හරිද? අපි බලමු දැන් ඔන්න නාම පද ටිකක් දීලා තියෙනවා මෙන්න මෙතන. flowers කියලා තියෙනවා, pears කියලා තියෙනවා. ඉතින් මොනවාද එන්න ඕනේ? flowers තියෙනවා මෙතන රෝස් කියලා ලියලා තියෙනවා. අපි බලමු flowers කියන එක කොහෙද තියෙන්නේ කියලා. මෙන්න මෙතනක් තියෙනවා flowers කියලා මේ තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් small කියන එකත් ලියන්න පුළුවන්. small flowers කියලා ලියන්නත් පුළුවන්. හරි? නාම පදයේ තමයි flowers කියලා කියන්නේ. flowers එකට වැඩි විස්තරයක් දීලා තියෙනවා. පොඩි කියලා small. ඒකට පොඩි මල්. හරි? ඊට පස්සේ pears කියලා තියෙනවා. ඒක අපි වචනේ හොයාගෙන යමු. එතකොට අපිට හරි ලේසි නාම විශේෂණය හොයාගන්න. හරි. මෙතන දීලා නැහැ. එකපාරට අපිට හොයන්න බෑ. හැබැයි මේ තියෙන pears are yellow. ඒ කියන්නේ නාම විශේෂණයට අපිට දාන්න පුළුවන් yellow කියලා. හරි මෙතන green කියලා තියෙන්නේ. උඩ තිබුණත් දන්නේ නේද? හරි මෙතන මම එකපාරට මෙතන පේන නිසා කියන්න අපිට ඒකත් ලියන්න පුළුවන්. හරි? yellow කියලා ලියන්න පුළුවන්. ඕකේ අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නේ මොනවද තියෙන්නේ කියලා අපි බලමු. 8 වෙනි ප්‍රශ්නෙට යමු. අපිට 8 වෙනි ප්‍රශ්නේදී තියෙන්නේ පුතේ පින්තූරයක් දීලා අපිට උත්තරයක් දීලා තියෙනවා. මෙන්න මෙහෙම ඡේදයක් දීලා හිස්තැන් පුරවන්න තමයි තියෙන්නේ. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට මේ හිස්තැන් පුරවන්න උත්තරත් එහා පැත්තෙන් තියෙනවා. ඒ උත්තර හරිද කියලා බලන්න අපිට පින්තූරයකුත් දීලා තියෙනවා. හරි? මේවා එකක් දුන්නාම එකපාර චුට්ටක් බලන්න. තප්පර කීපයක් අරගෙන මොනවද මේ තියෙන්නේ මේ පින්තූරේ. ලයිබ්‍රරි කියලා තියෙනවා, සුපර් මාකට් කියලා තියෙනවා. මෙන්න මේ ගෑනු කෙනෙක් බබෙක්ව අරගෙන යනවා. කරත්තයක් තියෙනවා. ඕකේ දක්කගෙන යනවා. එහෙම නේද කියන්නේ?
ඊට පස්සේ තව මොනවද තියෙන්නේ මෙතන? මල් භාජනයක්ද? මොකක් හරි තියෙනවා. ගෑනු කෙනෙක් ෂොප් එකෙන් එළියට එනවා. ඊට පස්සේ පිරිමි කෙනෙක් ඇතුලේ ඉන්නවා. මේකේ නම් මොනවද තියෙනවද කියලා හරියට පේන්නේ නෑ. අපි කියවගෙන යමු. හරි? ඒ වගේ චුට්ටක් බලන්න. ඊට පස්සේ අපි යන්න ඕනේ මෙන්න මේ පැත්තේ වචන ටික කියවන්න. හරිද? අපි එකින් එක කියවගෙන යමු. මෙයා නම් මේ ටික කපලා තියෙනවා ලේසියට වෙන්නේ නැති. නමුත් පුතේ මෙහෙම දුන්නාම පෑනෙන් කපන්න එපා. පැන්සලෙන් කපලා පේපර් එක ආපහු ටීචර්ට දෙනකොට ඒක මකලා පිළිවෙලකට දෙන්න. හරිද? A. some කියලා තියෙනවා. lady, to, supermarket, big, baby, in front of, entering, climbing, food. මං හිතනවා මේ ඔක්කොම පුතාලා දන්න වචන කියලා. දන්නේ නැති ඒවට ඇත්තේ ක්ලයිම්බින් දන්නවා, නගිනවා කියන එකනේ නේද? ගස් නගිනවා, කඳු නගිනවා. ඕවට අපි කියනවා ක්ලයිම්බින් කියලා. එන්ටරින් කියලා කියන්නේ ඇතුළට එනවා කියන එක. in front of කියලා කියන්නේ preposition එකක්. ඒ කියන්නේ ඉදිරියෙන් කියන එක. ඊටු ටික පුතාලා දන්නවා. ඕකේ. අපි යමු එහෙනම් දැන් හිස්තැන් පුරවන්න. This is a picture of some places in a city. මොකක්ද මේක? මේ පික්චර් එක සමහර ප්ලේසස් ටිකක් තියෙන්නේ අපේ නගරවල අපේ සිටීස් වල තියෙන. හරි? One place is a supermarket. සුපර්මාකට් එකක් තියෙනවා. සුපර්මාකට් එකක් කියලා කියන්නේ නාමපදයක්. නාමපදයක් ගැන වැඩි විස්තරයක් දෙන වචනයක් තමයි එහෙනම් මෙතන ඉස්සරහට එන්න ඕනේ නේද? අපිට දාන්න පුළුවන් සුපර්මාකට් එකේ ලොකුයිනේ නේද? ඉතින් එතකොට අපිට කියන්න පුළුවන් big supermarket කියලා. Okay? There are customers in the supermarket. දැන් මේ සුපර්මාකට් එකේ පුතේ කීයක් ඉන්නවද අපිට පේන විදිහට? දෙන්නෙක් තමයි ඉන්නේ නේද? ඉතින් අපිට එතකොට දාන්න පුළුවන් there are customers in the supermarket කියලා. පුතාලට මේ වගේ උත්තරයක් හොයාගන්න බැරි වුණොත් එක තැනක ඒකේ රැඳිලා ඉන්නේ නැතුව ඊළඟ උත්තරේ හොයන්න බලන්න. එකක දන්නේ නැහැ කියලා එක හොය හොය කාලේ වැය කරන්න එපා. ඔයාලට පුළුවන් ඊළඟ ප්‍රශ්නෙට යන්න. Okay? Next. Many items can be seen on the shelves. මේ shelves වල තියෙනවා එක එක කෑම ජාතිනේ තියෙන්නේ නේද? එහෙනම් ඉතින් අපි දාන්න ඕනේ food items. මෙතනින් වෙන මොකුත් ගැලපෙන්නේ නැහැනේ. මේ වගේ තියෙන කෑමනේ සුපර් මාකට් එකේ අපිට පේන්නේ. එහෙනම් food. One is going out. අන්න ඊටු ටික කියවන්න අවශ්‍යත් නැහැ අපිට උත්තරේ හම්බ වෙනවා. මොකද්ද? out එළියට යනවා. කවුද? lady කෙනෙක්. Lady is going out from the supermarket with bags. bags කිහිපයක් එක්ක. with some bags. Another man is තවත් එක්කෙනෙක් the supermarket. එයා මෙතනින් ඇතුළට යනවා. එහෙනම් entering නේද? enter වෙනවා. enter in the supermarket. A lady is carrying a in a pram. pram එකක් කියලා කියන්නේ මෙන්න මේ කරත්තයට. ඔයා මේ කරත්තේ යනවා නම් මේ පොඩි ළමයි ඔයා දැකලා ඇති නේද පුතේ පාරවල් වල යන්නේ. බබාලව තියාගෙන කරත්තයක් අරගෙන තල්ලු කරගෙන යන්නේ. ඒකට තමයි මේ ප්‍රෑම් එක කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රෑම් එකේ බබෙක්ව අරගෙන යනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් a lady is carrying a baby කියලා කියන්න පුළුවන්. බබෙක් නෙමෙයි අරගෙන යන්නේ. අපිට පේනවා මේ බබෙක් ඉන්නවා චූටි බබෙක්. She is walking the supermarket. පුතේ මෙයා කොහෙන්ද මේ සුපර් මාකට් එකේ යන්නේ ඉස්සරහින්නේ? එහෙනම් in front of the supermarket. The library is next to කියලා කියන්නේ එහා පැත්තෙන් නේද? අපේ ක්ලාස් එකේ නම් අද වැඩි ඉගෙන ගත්තා නේද මේ pronouns ටික. ඉතින් මේව pronouns පුතේ අපිට ස්ථාන ගැන කියනවා නාමපද දෙකක් අතර තියෙන සම්බන්ධතාවය ගැන කියන තමයි මේ prepositions පාවිච්චි කරන්නේ. ඉතින් මෙතන සුපර් මාකට් එක තියෙනවා මෙතන library එක තියෙනවා. එහෙනම් library එකට එහා පැත්තෙන් next to the library මොකද්ද තියෙන්නේ සුපර් මාකට් එක. Okay? A man is down from the library. එයා පහළට බැහැගෙන එනවා. අපිට කියන්න පුළුවන් climbing down කියලා. climbing up කියලා කියන්නත් පුළුවන් උඩට යනවා නම් නේද පුතේ? මට මතකයි 7 වසරේ පොතේ වෙන්න ඕනේ තිබුණේ ඔයාලට මේ prepositions වල කන්දක් නගිනවා, කන්දක් බහිනවා එහෙම තිබුණා නේද? තියෙනවා නේද? 7 වසරේ පොතේ අච්චු පොත බලන්න පුළුවන්. මගේ මතකේ හරිනම් 9 වෙනි පාඩම වෙන්න ඕනේ.
කොහොමරි අන්තිම පාඩම් වල තියෙන්නේ මේක චුට්ටක් දන්නේ නැත්නම් ප්‍රිපොසිෂන්ස් පුතාට පුළුවන් පෙරලලා බලන්න. ඕකේ. යමු ඊළඟ ප්‍රශ්නෙට ටෙස්ට් 9 එකට ඒකේ තියෙන පැරග්‍රාෆ් එකක්. ඕකේ. මේ පැරග්‍රාෆ් එකේ පුතේ පොඩි පැරග්‍රාෆ් එකක් තියෙන්නේ. මේ වගේ පැරග්‍රාෆ් එකක් දුන්නම පුතාලට මතකයි නේද? ඉස්සෙල්ලා අපි ප්‍රශ්න ටික තමයි කියවන්නේ. එකපාරට ගිහිල්ලා මේක කියවගෙන යන්නේ නැහැ. මොකද මේක කියවගෙන ගියාට පුතේ අපි දන්නේ නැහැනේ ප්‍රශ්න මොනවද අහලා තියෙන්නේ කියලා. එතකොට අපිට ආපහු සැරයක් මේක කියවන්න වෙනවා. ඒ නිසා ප්‍රශ්න ටික බලලා ප්‍රශ්න ටික මොනවද අහලා තියෙන්නේ කියලා ඔලුවට දාගන්න. ඕනනම් මෙහෙම අන්ඩර්ලයින් කරගන්න පුළුවන් මොනවද ප්‍රශ්නේ අහලා තියෙන්නේ කියන එක. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ පැරග්‍රාෆ් එක කියවගෙන යන ගමන් උත්තර ටික හොයාගන්න. හරි? හොඳයි. පළවෙනි එක. The name of the strong man was කවුද strong man කියලා අපෙන් අහනවා. එහෙනම් කවුරු හරි ශක්තිමත් කෙනෙක් ඇති. Second, the king ruled in එයා පාලනය කරාලු ruled කියලා කියන්නේ මේ පාලනය කරාලු මේ රජතුමා in එහෙනම් අපි දන්නවා කොහේ හරි තැනක් නැත්නම් අවුරුද්දක් වගේ එකක් තමයි ඇත්තේ. අපි බලමු කියවලා. One of the duties of බුලත was මේ බුලත කියන එක අපි බලමු මොකද්ද කියලා. දැන් මේක කියනකොටම පුතාලා දන්නවා ඉතින්. අපි කියවලගෙන යමුකෝ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඩියුටි එකක් අහනවා. one of the duties ඒ කියන්නේ පුතේ එක ඩියුටි එකයි ලියන්න ඕනේ. සමහරවිට ඩියුටිස් ගොඩක් දීලා නැති පුතාලා එහෙම ලියන්න ඕනේ නැහැ. If they are asking just one duty, you have to write just one. If they ask two, you have to write two. Okay? If the paper asks you write three duties කියලා එහෙම වුණොත් 3 duties ලියන්න ඕනේ. හරි? මෙතන එකක් නිසා එකක් ලියන්න ගොඩක් ලියුවට ලකුණු දෙන්නේ නැහැ. ඊළඟ එක. බුලත secretly made a pilgrim path of. මේ pilgrim කියලා කියන්නේ පුතේ ඔයාලා අහලා තියෙනවද pilgrimage කියලා? ඒ කියන්නේ ඔය අපි වන්දනා ගමන් යන්නේ. අන්න ඒකට. හරිද? අපි ඒකත් බලමු කොහොමද කියලා. මොනවද ඉන්න ඕනේ කියලා. පස්වෙනි එක. Today the tank is known as මොකක් හරි ටැංකියක් මොකක්ද දන්නේ අපි බලමු ඉතින් ගිහිල්ලා. හරිද මොකක්ද? දන්නේ කොයි විදිහටද කියලා. ඕකේ දැන් අපි කියවගෙන ගිහිල්ලා උත්තර ටික බලමු. අපි දැන් කියවගෙන යමු. දැන් අපිට මතකයිනේ මොනවද strong man ගේ නම ඇහුවා ඊට පස්සේ අර කිං කොහෙද පාලනය කරේ කියලා රජ කරේ කියලා අහලා තිබුණා. ඊට පස්සේ තව අහලා තිබුණා බුලතගේ ඩියුටිස් දෙකක් ලියන්න කියලා. ඊට පස්සේ ඇහුවා අපේ පිල්ග්‍රිම් පාත් එක ගැන ඇහුවා. ඊට පස්සේ තව ඇහුවා අර ටැංක් එකට දැන් කියන නම මොකක්ද කියලා නේද? හරි අපි දැන් කියවගෙන යමු. ආන්සර්ස් හම්බ වෙනකොට අපි ඒවා ලියාගමු. Long, long ago, there was a very strong man called Bulata. He was a service of a king who ruled in අලුත් නුවර. ඔන්න අපිට answers දෙකක් හම්බුණා. මේකේ තියෙනවා strong man called ඒ කියන්නේ මේ ශක්තිමත් මිනිසයාගේ නම මොකක්ද? බුලත. ඔන්න පළවෙනි එකට බුලත කියලා ලියන්න. B එක capital වෙන්න ඕනේ නමක් නිසා. ඊට පස්සේ දෙවෙනි එකටත් අපිට උත්තරේ හම්බුණා. එයා කොහෙද? එයා පාලනය කළේ. එයා රජ කරේ කොහෙද? King who ruled in අලුත් නුවර. ඔන්න මේ අලුත් නුවර කියන එක ප්ලේස් එකක් නිසා ඒ එක කැපිටල් ලියන්න ඕනේ. හරිද? ඊළඟ එක. ඊට පස්සේ අපෙන් duties අහනවා. අපි බලමු. Bullet had two duties in the king's service. One was to go to a long distance over a steep mountain and milk a cow in a little village called Kiripattiya. The other was to prepare 30 chests of betel every day. අපිට දෙකක් තියෙනවා අපි එකක් ලියමු. ඉතින් අපිට ලියන්න පුළුවන් පළවෙනියට හම්බෙන ඩියුටි එක. හරි. ඊට පස්සේ ඊළඟ එක. බුලත secretly made a pilgrim path of ඒක අපි කියවගෙන යමු. ඊට පස්සේ මෙතන ඉඳන් කියවමුකෝ. Why are you doing these jobs very loyally? මෙයා මේක හරිම අවංකව අවනත වෙලා loyally කරනකොට
He secretly made a pilgrim path. ඔන්න එයා රහසින්ම මේ වන්දනා කරන යන්නේ කියලා තමයි මේ පිල්ග්‍රිම් කියන එකේ තේරුම. මෙයා පාත් එකක් හදලා තියෙනවා, පාරක් හදලා තියෙනවා of මොනවාද? ඔන්න ඊටු ටික තමයි අපි ලියන්න ඕනේ. Path of what? 2000 stone steps on the steep mountain slope. ඒ කියන්නේ ගොඩාක් අර පහළට තියෙන කන්දක් වගේ තියෙන එකක තමයි මේ පාර හදලා තියෙන්නේ. ඉතින් ඊට උත්තරේ එන්න ඕනේ. මේ ඔෆ් එකට පස්සේ තියෙන ඊළඟ ටික තමයි උත්තරේට ලියන්න ඕනේ. ඊළඟ එක. Today, the tank, okay, known as what කියලා අහනවා. හරි. He also secretly built a large tank to help the farmers around අලුත් නුවර. එතන උත්තරේ නැහැ නේද? අපි එහෙනම් ඊළඟ එකත් කියවන්න ඕනේ. ඊට පස්සේ today this tank is known as Sorapura Pavel and pilgrim path is known as Galpadihela. හරි. දැන් එහෙනම් මොකද්ද known as tank එක? සොරබොර වැව. සොරබොර වැවේ මේ S එක කැපිටල් ලියන්න. ඒක තැනක්, ඒක ප්ලේස් එකක නමක් නිසා ඒක ඒ සොරබොර වැව තමයි මේ ටැංක් එක දැන් අපි හඳුන්වන්නේ. කලින් ඒ ටැංක් එක හදලා තියෙන එක ගොඩක් ලොකු ටැංක් එකක්. ඒක හදලා තියෙන්නේ ෆාමර්ස්ලට මේ තමයි උදව්වක් විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. ඒක තිබිලා තියෙන්නේ අලුත් නුවර කියලා තමයි තියෙන්නේ. අලුත් නුවර වටේ ඉන්න ෆාමර්ස්ලට උදව්වක් වෙන විදිහට තමයි ඒක හදලා තියෙන්නේ කියලා තමයි මෙතන තියෙන්නේ. හරි බලන්න මේ කොච්චර ලේසිද කියලා. අපිට මෙච්චර ලොකු පැරග්‍රාෆ් එකක් තිබුණා. අපි අර ප්‍රශ්න ටික කියවලා කරනකොට පුතේ ලේසි. ඒ නිසා ඒ විදිහට පුරුදු වෙන්න. හරි එහෙනම් මෙච්චර තමයි තියෙන්නේ පේපර් එකේ. ඉතුරු ටික පුතේ තියෙනවා. ඒක ලිසනින් පාර්ට් එකක්. ඉතින් මම හිතනවා ඒ කට්ටියක ඉස්කෝලේ හොඳට කරන්නේ නැති කියලා. දැන් ඉතින් ටීචර්ට ඔයාලත් එක්ක කරන්න බෑනේ. ඔයාලා මං ගාව නෑනේ. ඉතින් ලිසනින් ටෙස්ට් කරන්න ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මේ කට්ටියට ඉස්කෝලේ කරනකොට ක්ලාස් එක වල කරනකොට හොඳට අහුම්කන් දීලා හදාගන්න ලිසනින් එක. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔය කට්ටියට පුළුවන් මගෙන් අහන්න. සමහර විට මම නොකියපු දේවල් තියෙනවද දන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ආයෙත් පුළුවන් අහන්න. මම මේ කලබලෙන් හදපු වීඩියෝ එකක් නිසා සමහර විට සමහර දේ මිස් වෙලත් ඇති. ඕකේ එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.